ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක චාර්ජ් කරන කේබල් එක හරහා ඔයාගේ PC එකට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් මේ වැඩේට වඩා පුංචි සොෆ්ට්වෙයාර් එකක් දාගන්නවා. සොෆ්ට්වෙයාර් එකක් කිව්වට සොෆ්ට්වෙයාර් එකක්ම නෙමෙයි CMD එකේ තියෙන ඉන්ටර්ෆේස් එකම තමයි මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමවත් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මේ වීඩියෝ එක ලයික් එකක් දාන්නත් ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි අපි නම් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම ඔයාගේ ෆෝන් එකේ ඩෙවලොප් ඔප්ෂන් එක ඔන් කරගන්න ඕනේ. මේක ඔන් කරගන්න ඔයා මුලින්ම සෙටින් එකට යන්න. ගිහිල්ලා මෙතන about phone කියන තැනට යන්න. ඔයාගේ ෆෝන් එකේ තියෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. කොහොමවත් ඔයා යන්න ඕනේ ෆෝන් එකේ about එක තියෙන තැනට. ඊට පස්සේ මෙතන OS version හරි build number හරි බලා ගන්න පුළුවන් වෙයි. මෙතන උඩ හතර පාරක් double touch කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ෆෝන් එකේ මේ විදියට develop option එක ඔන්නවා බලා ගන්න පුළුවන් වෙයි. develop option එක on කරගත්තට පස්සේ develop option එක තියෙන තැනට යන්න. මෙන්න මෙතන උඩ තියෙන search bar එකේ develop option කියලා search කරගන්න. search කරගත්තට පස්සේ මෙන්න මේ option එක යටතේ debugging කියන යටතේ තියෙන මෙන්න මේ USB debugging කියන එක on කරගන්න. හරි ඊට පස්සේ ඔයා genuine techno WhatsApp channel එකෙන් හරි Telegram channel එකෙන් හරි දාලා තියෙන මෙන්න මේ link එකට ගිහිල්ලා මේ software එක download කරගන්න. එහෙම නැත්නම් ඔයාට Chrome එකේ search කරලා ඉවරලත් මේ software එක download කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ zip file එක download වුණාට පස්සේ මේක උඩ right click කරලා ඉවරලා මෙන්න මේ විදිහට extract here කියන එක click කරන්න. මේ විදිහට පෙන්වන්නේ නැත්නම් WinRAR කියලා පල්ලෙහාන් comment කරන්න. මේ විදිහට extract කරගත්තට පස්සේ ඔයාගේ PC එකට හරි lap එකට හරි ඔයාගේ phone එකේ cable එක plug කරලා phone එකත් කේබල් එකට ප්ලග් කරන්න. ඊට පස්සේ අර අන්සිප් කරගත්ත ෆයිල් එකේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් එනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට ගොඩක් දුරට මෙන්න මේ වගේ මැසේජ් එකක් එයි ඇලෝ කරන්න කියලා. ඒකට ඇලෝ කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයාගේ PC එකට එනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාට මේකේ ඔඩියෝ සපෝට් කරන නිසා YouTube වීඩියෝ ගේම්ස් වගේ ඒවා ඔයාගේ PC එකේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයාගේ PC එකෙන් කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් නැහැ. හරි ඉතින් කොහොමුණත් අද වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් මේ ඇප් එක සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ වැඩියෙන් බලන්නේ subscribe කරපු නැති අය නිසා subscribe කරගෙන යන්න කියලාත් මතක් කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා ගිහින් එන්න.